අපිත් එක්ක සෙන්ට්‍රල් ලන්ඩන් යමු. ලන්ඩන් කියන්නේ විශාල නගරයක්. ඉතින් ඒ වගේ සෙන්ට්‍රල් ලන්ඩන් යනකොට අපිට කෝච්චියක අවශ්‍යතාවය අනිවාර්යයි. ඉතින් අපි ඉන්න තැන ඉඳලා සෙන්ට්‍රල් ලන්ඩන් යන්න අපිට විනාඩි 45ක් විනාඩි 50ක් වගේ කාලයක් යනවා කෝච්චිය යන්න. ඉතින් ඔය දැන් ඔන්න වගේ වයිෆ් පෙන්නනවා කෝච්චිය යනකොට ඔය ඔයිස්ටර් කාඩ් කියන එක අවශ්‍යයි. ඒ ඔයිස්ටර් කාඩ් එක ටච් කරලා තමයි දොරවල් ඇරෙන්නේ. ඉතින් ඒ ඔයිස්ටර් කාඩ් එකේ සල්ලි දාලා නැත්නම් අපිට ඉතින් දඩයක් තමයි කන්න වෙන්නේ. ඉතින් ඔය හිටියේ අපි දැන් වෝටලු කියන ලොකු ට්‍රේන් ස්ටේෂන් එක තමයි හිටියේ. එතනින් අපි ඉතින් ගන්නවා අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකක්. ඒකට කියනවා අපි ටියුබ්ස් කියලාත් කියනවා. ඔක පොළොව යටින් තමයි ඉතින් ඔය දුම්රිය යන්නේ. හරිම වේගවත්. ඉතින් අපි එතනින් එළියට එනවා ලන්ඩන් බ්‍රිජ් කියන ස්ටේෂන් එකට. මේක ලන්ඩන් කියන්නේ ඉතා විශාලතම නගරයක්. ඔයගලන්ට පේනවා ඇති කොච්චර බිසිද කියලා. සෙනග උතුරනවා මේ දවස්වල වීකෙන්ඩ් එක නිසා හැමෝම එන්නේ සෙන්ට්‍රල් ලන්ඩන් බලන්න. කොච්චර දේවල් බලන්න තියෙනවද සෙන්ට්‍රල් ලන්ඩන් වල. ඉතින් ඔන්න ඉතින් මගේ දරුවෝ දෙන්නයි මායි වයිෆුයි ලෑස්තුනා යන්න ටවර් ඔෆ් ලන්ඩන් බලන්න. මෙතන ඉඳන් විනාඩි 15ක් 20ක් වගේ වෝක් එකක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් බලන්නකො කොච්චර ලස්සනද කියලා. ජනගහනේ උතුරනවා කියලා වැඩක් නැහැ. මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ බර මාකට් එක. මේක ලන්ඩන් වල තියෙන විශාල මාකට් වලින් එකක්. ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොච්චර තියෙන shops තියෙනවද කියලා. එක එක ජාතියේ කෑම ඒ තියෙන ඉතින් ක්‍රිස්මස් පුඩින් එකක්. මගේ වයිෆ්ට ඉතින් ඩෙසර්ට් කිව්වොත් නම් ඔන්න ඉතින් ක්‍රොසන්ස්. එයාට ඉතින් ඕවා තමයි ඉතින් රෙකෝඩ් කරන්න අවශ්‍යම වෙලා තියෙන්නේ. කෑම ජාති, කේක් ජාති. ඔය යන ගමන් ෂේප් එකේ ඉතින් කේක් කෑලි දෙකකුත් ගත්තා. ඔය බලන්නක ඉතින් ජනගහනයක උතුරන විදිය. ඔන්න ඉතින් පානුත් තියෙනවා. එක එක ජාතියේ පාන් බලන්නක ඉතින් සයිස් එක මේ පාන් වල. ඒ වගේම රසත් එක්ක ඉතින්. ඔන්න ඉතින් තියෙනවා චීස්. චීස් කියන්නේ ඉතින් ප්‍රධාන ආහාරයක් මෙහෙ. චීස් නැතුව ඉතින් අපේ වයිෆ්ට නම් බෑ. ඔන්න ඔය යන අතර ඉතින් වයින් shops උත් තියෙනවා ඉතින් අපි දැක්කා. ඔන්න ඉතින් තව කට්ටිය වතුරත් පුරව ගන්නවා නිකන් ෆ්‍රීනේ ලැබෙන්නේ. ඔන්න ඉතින් මැංගුස් ජාති උකස් අනම් මනම් හැම දෙයක්ම තියෙනවා ඉතින්. ලංකාවේ දේවල් ඉතින් ලන්ඩන් වලත් තියෙනවා ඉතින්. හැබැයි ඉතින් ඒවා ටිකක් ගිනි ගණන්. ඔය තියෙන්නේ මේ ලන්ඩන් වල ටෝලස්ම බිල්ඩින් එක. ඒකට කියන්නේ ෂාට්ස් කියලා. ඒක ඇතුළේ ඉතින් එක එක රෙස්ටුරන්ට්ස් අනම් මනම් තියෙනවා ඉතින්. හරි ලස්සනයි. ඔය ඉතින් රතු පාට බස් එක දකින්න තියෙන ඔය ටුවර් බස් එකක්. ලන්ඩන් ටුවර් බස් ඉතින් සෙන්ට්‍රල් ලන්ඩන් වටේටම ඕවා තියෙනවා යන. ඔය උඩින් අපිට තියෙන පාලම ඉතින් ඔක පේනවනේ දුම්රිය යන. ඔකට කියන්නේ ඕවර්ග්‍රවුන්ඩ් ට්‍රේන් කියලා. ඔන්න ඉතින් පොලිස් වාහනයකුත් යනවා. දැන් අපි මේ ඉන්නේ ලන්ඩන් බ්‍රිජ් පාලම ගාව. මේ මෙන අතරේ අපිට ඉතින් බඩගින්නකුත් ආවා. ඒ වයිෆ් තීරණය කරා ඉතින් අද පීසා කමු කියලා. ළමයි දෙන්නත් හරි ආසයි ඉතින්. අපි ඉතින් ආවා පීසා එක්ස්ප්‍රස් එකට. ඒ අතරතුර ඉතින් ඒකේ පීසා එක්ස්ප්‍රස් එකේ කට්ටිය ඉතින් දෙනවා ළමයින්ට චිත්‍ර අඳින්න කියලා. මොකද නැත්තම් ඉතින් ළමයින්වත් අමාරුනේ ඉන්දවල තියන්න. අපි ඉතින් ඕඩර් කරා පීසා ජාති දෙක තුනක්ම දරුවන්ට වෙනම. ඒ අතරම අපිත් ඉතින් පීසා එකක් කන්න ගත්තා ඉතින්. වයිෆ් නම් ඉතින් ගොඩක් වෙජිටේරියන් පැත්තට තමයි බර. මන්නම් ඉතින් මීට් නැතුව බෑ ඉතින්. ගොඩක් රස පීසා එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් පීසා කන්න. පීසා කාලේ ඉවරලා ඉතින් අපේ දුවට අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. ටෙලිෆෝන් බූත් එක ඉතින් ලන්ඩන් වල ඉතින් හරි මේ ප්‍රසිද්ධ තැනක්. එතන පින්තූරයකුත් ගත්තා. ඔය දැන් අපි ඉන්නේ ලන්ඩන් බ්‍රිජ් වල. දැන් පේනවනේ ඉතින් ක්‍රිස්මස් වලටත් සැරසිලි දාගෙන රෙකරේට් කරගෙන ඉන්නේ. ඔය පරණ කාලේ යුද්ධමය උපකරණයක්. මිනිසුන්ට ඉතින් පින්තූර ගන්නත් තියෙන්න එපා. දැන් ඉතින් අපි මේ ඉන්නේ ලන්ඩන් බ්‍රිජ් පාලම ගාව තමයි. ඔයගොල්ලන්ට පේනවා ඉතින් ලස්සන බිල්ඩින්ග්ස් ඉතින්. මේ තියෙන්නේ තේම්ස් ගඟ. තේම්ස් ගඟ තමයි ඉතින් ලන්ඩන් වටේටම තියෙන්නේ. ඔය තියෙන නැව ඒක යුද්ධ කාලේ යූස් කරපු නැවක්. හරි විශාල නැවක් ඉතින්. ඔය ඒක පිටිපස්සේ තියෙන ඔක්කොම බිල්ඩින්ග්ස් ඉතින් තනිකර ෆයිනෑන්ස් සෙක්ටර් එකට අයත් බිල්ඩින්ග් තමයි ඉතින්. අතින් මගේ දුවට ඔය තියෙන ඇලවිලා තියෙන බිත්තරේ ගාවටත් ගිහලා පින්තූරයක් ගන්න ඕන වුණා. ඔය අපිට පේන්නේ ටවර් බ්‍රිජ් එක. ඔයගොල්ලන්ට ඉතින් දැකලා ඇතිනේ කොච්චර චිත්‍රපට වලින් මේ ටවර් බ්‍රිජ් එක මේ වෙනවද කියලා. ඉතින් ওই ටවර් බ්‍රිජ් එක දෙකට මේ
අපිට පුළුවන් උඩට මේ ඕක අරින්න. කියන්නේ ලොකු ලොකු ශිප්ස් යනකොට ඕක දෙකට අරින්න පුළුවන් පාලමක්. ලෝකේ තියෙන එකම පාලම මං දන්න තරමට නම් ඔය ඕම කරන්න පුළුවන්. වෙන පාලමක් එහෙම අරින්න පුළුවන් නම් අපිට ඒකනුත් කමෙන්ට් එකක් දෙන්න. ඉතින් බලන්නකො කොච්චර ලස්සනද කියලා. තේම්ස් ගඟ ඉතින් හරි විශාලයි. අපිට ඉතින් ගොඩාක් ලොකු වෝක් එකක් මේක දැන් මේ අපි මේ ටවර් ඔෆ් ලන්ඩන් යනවා කියන්නේ. මොනවා කරන්නද ඉතින් දරුවන් වෙනුවෙන් උවත් කරන්න එපයි. ඉතින් අපි ඔන්න දැන් ටවර් ඔෆ් ලන්ඩන් එකට ආවා. හරි ලස්සන දවසක්. ඔන්න ඉතින් අපි ටවර් ඔෆ් ලන්ඩන් එක ගාවට ඇවිල්ලා තින්නේ. මේ ටවර් ඔෆ් ලන්ඩන් එක 1970 විලියම් ද කොන්කරර් තමයි හදලා තින්නේ. මේ ටවර් ඔෆ් ලන්ඩන් එක ඉතින් ඓතිහාසික කෞතුකාගාරයක් වගේ තමයි. ඒ වුණාට ඉතින් මේක ඊට කලින් බලුවම් මේක ප්‍රිසන් එකක් වෙලා තිබිලා තියෙනවා. මේක ඒ කාලේ හිටපු රජුරවන්ට ඒ කාලේ හිටපු රජිනියන්ට හිටපු හතුරුන්ව හිර කරලා තිබ්බ තැනක් කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේම මේක සූ එකක් වෙලා තිබිලා තියෙනවා. බර්ඩ්ස්ලා ඒකට කියන්නේ රේවන්ස් කියන බර්ඩ්ස් තාමත් ඒකේ ඉන්නවා. මේගොල්ලෝ නිකන් හරි මේ රේවන්ස් කියන බර්ඩ්ස් නිකන් හරි මේ ටවර් ඔෆ් ලන්ඩන් වලින් එළියට ගියොත් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ බිලීව් කරනවා මේ රටට ඒක හොඳ නැති දෙයක් වෙයි කියලා. කවදාද මේ රට නැති වෙලා යන්න උනත් ඉඩ තියෙනවා කියලා. මගේ දුව පොඩ්ඩක් තීරණය කරා යාට තමයි මාව අපිව ගයිඩ් කරන්න ඕනේ කියලා. යා ඉස්සරහෙම අපිව ලීඩ් කරා කොහෙටද යන්න ඕනේ කියලා. මෙසේ තරම් නෙමෙයි ගොඩාක් ලොකු තැනක් මේක. ඉතින් එයා අපිට පෙන්නනවා අපිට කොහෙද යන්න තියෙන්නේ මොකද ඒකේ නම්බර්ස් දාලා තියෙනවා මේ මැප් එකේ. ඉතින් එයා තීරණය කරනවා අපි මේ පැත්තට යන්න මේ පැත්තට යන්න. ඉතින් එයා තමයි අපිට උපදෙස් දෙන්නේ. ඉතින් ඔය යන අතරේ බාන්නක ඉතින් ආකාශය කොච්චර ලස්සනද කියලා. ඔන්න ඉතින් අපිට පේනවා පොපිස්. ඔය පොපිස් දෙයලා තියෙන්නේ දැන් මේ රිමෙම්බරන්ස් ඩේ කියන එක වෙනුවෙන්. රිමෙම්බරන්ස් ඩේ එක සමරන්නේ නොවැම්බර් 11 වෙනිදා. මොකද ඒ වර්ල්ඩ් වෝර් එකේදී නැති වෙච්ච ආම් ෆෝසස්ලා වෙනුවෙන් තමයි මේක ඉතින් සමරන්නේ. පොපි මල සාමයේ සංකේතයක්. ඉතින් ඔන්න අපි ආවා දැන් ඒ කෞතුකාගාරයට ඒගොල්ලන් පාවිච්චි කරපු අවි ආයුධ බලන්න. බලන්න ඉතින් කොච්චර ලස්සනද කියලා. එක ඇඳුනුත් තියෙනවා ඉතින්. හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඉන්නවා ටවර් ගාඩ්ස්ලා. ඒ ටවර් ගාඩ්ස්ලා ඉතින් දැන් ඔය හුවමාරු වෙන්න යන්නේ ඒගොල්ලන්ගේ තියෙන තනතුරට. ඒගොල්ලන්ගේ එක තැන්වල මුර වැඩ තමයි කරන්නේ ඉතින්. ඒගොල්ලන් ඉතින් හැම එකම චෙක් කරලා බලනවා හරියට ඇඳුම ඇඳලා තියෙනවද ඔක්කොම චෙක් කරලා බලනවා. ඉතින් මිනිස්සු උත්තර ජනගහනේ පිරලා බලන් ඉන්න ඒගොල්ලන්ගේ පුරාචාරය බලන්න. ආනක ඉතින් ලස්සන හරි පිළිවෙලයි. අපි ඉතින් දැන් යන්නේ ඔය ක්‍රවුන් ජුවල් කියන එක. අවසනාවකට ඕක අපිට රෙකෝඩ් කරන්න ඒගොල්ලන් අවසර දෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඕකේ තියෙන්නේ එක රජතුමාලගේ රජිනලගේ ඔට්ටුන්නු ඒගොල්ලන්ගේ තිබ්බ සෙප්ටර්ස් ඒවා තමයි එතන තියෙන්නේ. ගොඩාක්ම රත්තරන් බඩු ඒ කියන්නේ වටිනා ආභරණ තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් අපි අතරම ඉතින් ඔය උඩ තට්ටුවටත් ගිහිල්ලා සිරි නැනබුවා හරි ලස්සනයි උඩට ගිහිල්ලා බලද්දී ටවර් ඔෆ් ලන්ඩන් එකේ කියලා වැඩක් නැහැ. හරිම ලස්සන දවසක්. හරිම කියන්නේ දේශගුණය අතිනුත් හරි හොඳ දවසක්. බලන්නකද ලේනෙකුත් ඇවිල්ලා අපිට ඉතින් සද්දයක් දාන්න හැදුවා. අපි ඉතින් බය වුණේ නෑ. මිනිස්සු ඉතින් ගොඩාක් හරි ආසාවෙන් ඇවිද සිරි නරඹපාර හිටියා. ඔය ඉතින් ටවර් බ්‍රිජ් එකත් අපිට පේනවා. ඒක අදලා තියෙන 1889 ඉඳන් 1894 වෙනකම්. හරිම ලස්සන දවසක්. බලන්නක ඉතින් මෙයා කොහොමද මුර කරන්නේ කියලා. මේ ගාඩ්ස්ලා තමයි ඉතින් ක්‍රවුන් ජුවල්ස් ප්‍රොටෙක්ට් කරන් ඉන්නේ. දෙන්නෙක්ම ඉන්නවා. මේ එක්කෙනෙක් දෙන සංඥාවෙන් තමයි ඉතින් ඒගොල්ලන්ට ඇවිදින්න උනත් පුළුවන්. ඒගොල්ලන් ඉතින් හරිම ස්ට්‍රික්ට්. එල්ලෙන්නත් බෑ කාටවත් ඉතින් ඒගොල්ලන් ළඟට ලං වෙන්නත් බෑ. හරියන ඉතින් ටවර් ඔෆ් ලන්ඩන් එකටත් බායි කියලා අපි ඉතින් යන්න පිටත් වුණා. ඔන්න ඉතින් පොඩි එක්කෙනා කරටත් ගන්න වුණා මට. එයාට දැන් ඇවිදින්න බෑලු. බලන්නකො ඉතින් ලස්සන නේද? දැන් හවස් යාමයක් වෙනකොට ඔන්න ඉතින් මාර ලස්සනයි දැන්. බලන්නකො ඉතින් තේම්ස් රිවර් එකත් දැන් උතුරන මට්ටමටම ඇවිල්ලා තියෙන්නේ. අපි ඉතින් ඔය ඉන්න අතරේ පින්තූර වගේකුත් ගන්න
බැලුව පොඩ්ඩක් මගේ වයිෆ්ට ඉතින් පින්තූරඬුවොත් බෑනේ ඔන්න ඉතින් පොඩි එක්කෙන ඇවිදින්න පොඩ්ඩක් පටන් ගත්ත මාත් එක්ක හරි අමාරුයි ඇවිද්දවන්න හැමතිස්සෙම මාව කරේ තියාගෙන තමයි යන්න කියන්නේ මගෙත් ඉතින් හැමතිස්සෙම මේව කරන්න බෑනේ පොඩ්ඩක් ඇවිදින්නත් එපයි එනාට ඉතින් බලන්නකෝ දැන් මේ බිල්ඩින් වල ලස්සන සෙන්ට්‍රල් ලන්ඩන් කියන්නේ අමුතුම තැනක් බලන්නකෝ මේ පොඩි පොඩි හදලා තියෙන මේ රෙස්ටුරන්ට් හරි ලස්සනයි නේද හැබැයි ඉතින් ගිනි ගණන් ඕලින් කනවා කියන්නේ ඉතින් ගොඩාක් සල්ලි තියෙන්න ඕනේ ඔය අපි සූම් කරලා පෙන්නන්නේ ලන්ඩන් අය ඔයගොල්ලන්ට පේන ඇති නා බලාකුළු ගාවින් බලද්දි ඒක ඉතින් ටූරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් හරිම ෆේමස් තැනක් බලන්නකෝ ඉතින් රෑට ලයිට් වැඩි තියෙන ලස්සන නේද ෂාට්ස් එකේම හරි ලස්සනයි බලන්නකෝ ඉතින් ටවර් බ්‍රිජ් එකේ ලස්සන කොච්චර ලස්සනයිද ලයිට් දැම්මම ඉතින් අපි ඒක තමයි ඔයගොල්ලන්ට ප්ලෑන් කරේ අපි රෑටත් පොඩ්ඩක් ඉඳලා ඔයගොල්ලන්ට පෙන්නන්න කොච්චර ලස්සනද කියලා රෑට සෙන්ට්‍රල් ලන්ඩන් අපි දැන් මේ ඉන්නේ ලන්ඩන් බ්‍රිජ් වල ඔය රෝමන් කාර්යෝ හදපු පරණ බ්‍රිජ් එකක් ඔය ලන්ඩන් වල තිබ්බ පළවෙනි බ්‍රිජ් එක හැබැයි ඉතින් ඒක දැන් ඔය දෙවෙනි පාටත් හදලා තිනවා 1973 වගේ හරිනේ ඉතින් ඔන්න ඉතින් දැන් අපි ගෙදර යන්න පිටත් වෙන්න තමයි කල්පනා කරේ ඉතින් ඔන්න ඉතින් යන අතරතුරේ අපි දැක්ක බස් එකක් වෙඩින්ග්ස් වලට විතරයි හැබැයි ඒ බස් එක පරණ කාලේ බස් එකක් වන්නකො ලස්සන ආස හිතෙනවා දැක්කම අපි ආපහු අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එක අරගෙන ඉතින් ඔන්න ඕටලු ට්‍රේන් ස්ටේෂන් එකට ආවා. ඔයගොල්ලන්ට ඔය දකින්න තියෙන ඉතින් කොච්චර දිගද එස්කලේටර් එක කියලා. දැන් ඉතින් අපි ට්‍රේන් ස්ටේෂන් එකකට ආවා. ඔන්න ආව ගමන් දැන් ඉතින් මගේ වයිෆ්ට ඉතින් 35ක් ඇවිල්ලා. ඉතින් අපි බැලුවා කොෆි එකක් ගන්න කියලා. ඉතින් කොෆි එකට ඉතින් ඔය ස්කෑන් කරලා තමයි ගන්න ඕනේ. මේ ඉතින් තාක්ෂණයනේ දිනුනේ. යාට ඉතින් චායි ලාතේ එකක් තමයි අවශ්‍යලා තිබ්බේ. චායි ලාතේ කියන්නේ තියාගේ ආසම ඩ්‍රින්ක් එක. මාත් ආසයි බොරු කියන්න ඕනේ නෑ. ඒ අතරෙම ඉතින් ජින්ජර් බ්‍රෙඩ් එකක් ගත්තා ළමයි දෙන්නට. අපි ඒ අතරේ ඔය ට්‍රේන් ස්ටේෂන් එකේ තියෙන ෂොප් එකට ආවා. ඒකට කියන්නේ මාක් ඇන්ඩ් ස්පෙන්සර්ස් කියලා. ඉතින් හරි ලස්සනයි ඒ ෂොප් එක. මේ රටේ තියෙන ප්‍රසිද්ධ සුපර් මාකට් එක. ට්‍රේන් ස්ටේෂන් වල ඉතින් සුපර් මාකට් උත් තියෙනවා. ඉතින් බලන්න කොච්චර දියුණුද කියලා. මේ ට්‍රේන් ස්ටේෂන් මන් කිව්වා වගේ ලන්ඩන් වල තියෙන විශාලතම ට්‍රේන් ස්ටේෂන් එකක්. මේ ෂොප්ස් එකක් නෙමෙයි ෂොප් තියෙනවා 100කට වඩා. හරි එහෙනම් අපි ගෙවල් බලා පිටත් වෙනවා දැන්. මුළු දවසම ඇවිදලා හොඳ මහන්සි. ඒත් ඉතින් මොනවා කරන්නද? මෙන්න මේ දෙන්නව අල්ලන්න ඉන්නලු කන්දේ. අයියෝ